ආයිබෝවන් මගේ යාළු සියලුම දෙනාට සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් LNP ප්‍රොඩක්ට් විසින් පවත්වනු ලබන YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි බලමු අද මොකද්ද මේ ගෙනත් තියෙන අලුත්ම වීඩියෝ එක කියලා. මේ වීඩියෝ එක තමයි අපි මේ තරම් දුරට කරගෙන ආපු සීරීස් 4ෙම එකතුවක් විදියට ගත්ත සම්පූර්ණ වීඩියෝ එකක් හඳුන්කුරු ශේෂ්ත්‍රය සම්බන්ධව ඔයාලට වැදගත්ම කරුණු ටිකක් අතුලත් කරලා මේ වීඩියෝ එක අපි හදලා තියෙන්නේ. ඉතින් එන්න අපේ නාලිකාවට බලන්න මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අලුතෙන් බලන කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ මේ channel එක හරහා අපි ඔයාලට ඉදිරිපත් කරන්නේ හැම අවස්ථාවකම. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න තව කෙනෙකුට බලන්න. අපි එහෙනම් වැඩි කතාවක් නැතුව අපි බලමු හඳුන්කුරු ශේෂ්ත්‍රය සම්බන්ධව මේ තියෙන වීඩියෝ. කළු කුඩු, ලී කුඩු, පට්ට කුඩු, උණ ඉරටු, හිස් පෙට්ටි, කූරු දමන කවර, සුවඳ වර්ග, කලවම් ඔයිල් වර්ග, කලවම් කුඩු වර්ග. කළු කුඩු අඟුරු වර්ග අඹරා සකස් කරන අමුද්‍රව්‍ය විශේෂයක්. පොල් කටු අඟුරු, දර අඟුරු. එතකොට කූර දහණය වෙන්න හඳුන් කූර හදන්න අවශ්‍යම කරන අමුද්‍රව්‍යයක්. මේ කළු කුඩු එක නැතුව කූරු හදන්නත් පුළුවන් ඒ වුණාට හඳුන් කූර දැල් වෙන්න අවශ්‍යම කරන සාධකයක් තමයි කළු කුඩු කියලා කියන්නේ. අඟුරු වර්ග අඹරලා සකස් කරගන්න. ලී කුඩු ශාක කොටස් අඹරලා තමයි හදාගන්නේ. ශාක කොටස් වේලුන ශාක කොටස්, ඒ කියන්නේ පොතු, කඳ ආදිය එහෙම අඹරලා හදාගන්නේ. කූරක දුම වැඩි වෙන්න ප්‍රධානම සාධකයක් වෙනවා මේ ලී කුඩු. නයිස් පවුඩර් කියලාත් කියනවා මේකට. එතකොට මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. වැඩිපුර පාවිච්චි කරොත් එහෙම කූරකට කූරේ දුම වැඩි කරගන්න පුළුවන් වෙනවා මේකෙන්. හැබැයි සෙන්ට් උරා ගන්න ප්‍රතිශතය වැඩි. පට්ට කුඩු මේක ගම් එකක්. බෝමි පොත්තු එක එක වර්ග අයිටම් 5ක් දාලා ඒ වගේ ශාක කොටස් වලින් තමයි මේක හදාගන්නේ. මේක කූර ඇලෙන්න. එතකොට ඒ කියන්නේ කළු කුඩු නයිස් පවුඩර් දෙක කලවම් කරලා මේක කලවම් කරපුවම තමයි කූර ඇලිලා පවතින්නේ. වේලුනහම හොඳට ගල් වගේ අල්ලලා හිටින්නේ. හැබැයි මේක වැඩි වුණොත් කූර පත්තු වෙන්නේ නැතුව නිවෙන්න බලනවා. එහෙනම් හරියටම දැනගෙන පාවිච්චි කරන්න ඕනේ පට්ට පවුඩර්. මේක ජූස් පවුඩර් කියලාත් කියනවා. වියට්නාම් වලින් තමයි හොඳම පවුඩර් එක එන්නේ. ලංකාවෙත් තියෙනවා. ඒක පොඩ්ඩක් ගුණාත්මක බව අඩුයි. මේකේ එකට දෙක වගේ එක පාවිච්චි කරන්න ඕනේ. හොඳම පට්ට පවුඩර් කිලෝ 50 බෑග් එන්නේ, රෙඩ් බෑග් එක එන්නේ. එතකොට වියට්නාම් කූර ඇලෙන්න තමයි පාවිච්චි කරන්නේ. උණ ඉරටු උණ ගස්සේ කඳ මෝරපු කඳ උපයෝගී කරගෙන හදන්නේ මේ උණ ඉරටුව. මේක අඟල් 7 8 9 12 18 එහෙම කියලා දිග ප්‍රමාණ වලට මේ උණ ඉරටුව හදනවා. මේ දැන් අපි හඳුන් කුරු හදන්න ගන්නේ 1.3 ඝනකම තියෙන ඉරටුව තමයි අපි හඳුන් කුරු ශේෂ්ත්‍රයට බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ. මේ උණ ඉරටු තියෙනවා. එතකොට අහස් කුරු වලට පවා ගන්නවා. එතකොට චීනේ ඉඳන් මෙහාට ලංකාවට එන්නේ හොඳම උණ ඉරටු එන්නේ චීනේ ඉඳන් මෙහාට. මොකද ඉරටු ප්‍රමාණය වැඩි කිලෝ එකට. මේ තියෙන්නේ ඒ කුඩු වර්ග. එතකොට ඉරටු ඒ හැමදේම එකතු කරලා හදන කූරු. මේක සුවඳ කරලා නැහැ. මේක සුවඳ කරන්න ඕනේ වේලලා ඔක්කොම ඉවර වුණාට පස්සේ තමයි මේ මිටි කරාට පස්සේ සුවඳ කරන්නේ. එතකොට ග්‍රෑම් 500 මිටි විදියට වෙළඳපොලේ මිලදී ගැනීම හැකියාව තියෙනවා. අමු කූරු එක. මේකත් දිග 7 8 9 12 18 කියන දිග අණුව ගන්න පුළුවන්. මේක අඩි 2 කූර පවා එනවා. හැබැයි පොඩක් මේ ඉරටුවේ ගේජ් එක වැඩි. මේ සුවඳ කරපු කූරු එක ඒ කියන්නේ සුවඳ වර්ග වෙනම අරන් ගිහලා සුවඳ කරගන්න බැරි අයට අපි සකස් කරලා තියෙන වෙනම කූරු එකක්. තමන්ට කැමති සුවඳ වර්ග වලින් රෝස, ලැවෙන්ඩර්, පිච්ච තමන් ආස කරන ඕන සුවඳ වර්ගයකින් අපි ගාව තියෙනවා කූරු කිලෝ එක. ඒ කියන්නේ මේකේ බර දැන් සම්පූර්ණ තියෙනවා. සුවඳ කරලා ඉවරනට පස්සේ කිලෝ 1 ග්‍රෑම් 250ක් ආසන්න වෙන්න. එතකොට කුරු කිලෝ එක තමයි ඒ සුවඳ කරලා තියෙන්නේ. මේ තියෙන හිස් පෙට්ටි වර්ග. ඔයාලා මේ දකින්න රූපරාමූල දකින්න හිස් පෙට්ටි වර්ග නෑ. මොකද මම පරණ වීඩියෝ එකක් එඩිට් කරන්නේ. එතකොට මේ පෙට්ටි වර්ගේ තියෙනවා. එතකොට මේ පෙට්ටි වර්ග තියෙනවා හිස් පෙට්ටි 20 30 50 60 120 150 කියලා හිස් පෙට්ටි වර්ග තියෙනවා. අඩුම මිල ගණන් යටතේ මිලදී ගැනීම හැකියාව තියෙනවා. හිස් පෙට්ටි වර්ග ගන්න පුළුවන් ඔයාලට. ඊට අමතරව හිස් පෙට්ටි තියෙනවා හඳුන් කුරු ශේෂ්ත්‍රයට විතරක් නෙවෙයි සුවඳ කුඩු
පහන් තිර ආදියටත් හිස් පෙට්ටි වෙනම අපි ළඟ තියෙනවා ඔයාලට මිලදී ගන්න පුළුවන්. අවශ්‍ය කෙනෙකුට තමන් ඉන්න පළාත්වල තියෙනවද කියලා ඉස්සෙල්ලාම හොයලා බලලා අපිට දුරකථන ඇමතුමක් ගන්න කුරියා හරහා එක එක කියන්නේ මොකක් හෝ ට්‍රාන්ස්පෝර්ට් ක්‍රමවේදයක් කරා ඔයාලා ඉන්න තැනට අපිට එවන්න පුළුවන්. හැබැයි තමන් අවට ඒ වගේ ව්‍යාපාරික ස්ථානයක් තියෙනවද කියලා බලලා ඒකෙන් මිලදී ගැනීම කරනවා නම් තමයි වඩාත් හොඳ. අපි එහෙම තැනක් නැත්තම් අඩුවට ගන්න බැරි නම් පමණක් අපි අමතන්න. මොකද මේක හුදෙක්ම අපි ව්‍යාපාරය උදෙසාම ගන්න වීඩියෝ නෙවෙයි. හුඟක් කටට අමුද්‍රව්‍ය අපි පෙන්වන්න කරන වෑයමක්. ඒකයි මේ පේනවනේ අපි මාස ගානකින් මේ වීඩියෝ එකක් දාන්නේ. අපිට එහෙම අවශ්‍යතාවයක් වෙන විදිහට අපි මේ තව කෙනෙකුට කියලා දෙන්නයි අවශ්‍ය වෙන්නේ. ඒක නිසා මෙහෙම කියන්නේ මේ තියෙන shopping වර්ග මේ හඳුන්කුරු මේකට දාලා තමයි පෙට්ටි වලට දාන්නේ. එතකොට මේක තියෙනවා සයිස් 2 3කින්ම තියෙනවා. හුඟක් මේ මීඩියම් සයිස් එක පාවිච්චි කරන්නේ. කූරු 25ක් විතර දාන්න පුළුවන් මිලි 3 ඝනකම කූරු 25ක් විතර දාන්න පුළුවන් මේ තියෙන්නේ බෑග් එක. එතකොට කූරු 25ක් විතර දාන්න පුළුවන්. shopping 450 500 අතර එනවා මේ බෑග් එක. මිල ගණන් මම මෙතන සඳහන් කරන්නේ නැහැ මොකද හැමදාම එක මිල ගණන් පවතින්නේ නැති නිසා ඔයාලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය අපිට මැසේජ් කරලා අපේ නම්බර් වලට එහෙම බිල් එක හදලා එහෙම දැනගන්න. නැත්නම් මෙහෙම මිල ගණන් කියපුවාම අවුරුදු ගණක් ගියත් සමහරලාට එහෙම අහනවා කතා කරලා. ඒක නිසා මේ සුවඳ වර්ග තියෙන්නේ සුවඳ වර්ග නම් හුඟක් දැන් එන්නේ කෑන් වල. මොකද දැන් මේ බොටල් වල එන්නේ වීදුරු බොටල් වල අරමේ එන්නේ අර ගොඩක් පරිසරේ අපවිත්‍ර වෙන නිසා ලොකු ප්‍රමාණ වලින් එන්නේ කිලෝ වලට කිරලා තමයි අලෙවි කරන්නේ. දැන් ගොඩක් දවස් ඉඳන් මේ පරණ මෙන්න මේ විදිහට එන්නේ. ඒ දවස්වලත් මෙහෙම කිලෝ කෑන් වෙනම ආවා. එතකොට බොටල් වලටත් වෙනවා. දැන් බොටල් එකේ එන්නේ නැහැ. අපි බලමු එහෙනම් මේ සෙන්ට් වලට කලවම් කරන්න ගන්න ඔයිල් එක මොකක්ද කියලා. මේකට DEP මේකේ නම DEP. ඒ වුණාට මේකට BB කියලා හුඟක් කට්ටිය හඳුන්වනවා. එහෙම කිව්වොත් නම් ඔන්න ඔයාලට එකපාර මතක් වෙයි. BB කියලා ඉල්ලන්න නැත්නම් DEP කියලා ඉල්ලුවත් හරි. එතකොට මේක සෙන්ට් එකට කලවම් කරන්න ගන්නේ එක කොස්ට් එක අඩු කරගන්න. දෙක අනිවාර්යයෙන්ම BB පොඩ්ඩක් හරි කලවම් වෙන්න ඕනේ. අර තියෙන සෙන්ට් ගතිය වාෂ්ප නොවි කූරට රඳා පවතින නම් BB පොඩ්ඩක් කලවම් කරන්න ඕනේ. ඒ හින්දා අපි මේක පාවිච්චි කර ගන්නවා. ඒකම මේ තියෙන්නේ ඒ BB සෙන්ට් දෙක කලවම් කරනකොට දාන කුඩු වර්ග. එතකොට යාර මත්සම්බර් එතකොට ජැස්මින් පවුඩර් වගේ මේ වගේ කෙමිකල්ස් අයිටම් තියෙනවා. මේව දාපුවම සුවඳ වැඩි වෙනවා. හැබැයි මේවා පාවිච්චි කරනකොට නම් හොඳට දන්න කෙනෙක්ගෙන් උපදෙස් අරන් කරන්න. මොකද සමහර අවස්ථාවල මේවා වැඩි වුණොත් ඔයාලට තියෙන සුවඳත් නැති වෙලා යනවා. හුඟක් කට්ටිය ගාව තියෙන පැමිණිල්ල තමයි ඔන්න ඔය කාරණාව. මේව අරන් ගියපම දාපුවාම සුවඳ යනවා. මොකද මේක සුවඳ වැඩි වෙන්නේ කියලා ගොඩක් දැම්මට සුවඳ වැඩි වෙනව නෙවෙයි වෙන්නේ. සුවඳ අඩු වෙන එක තමයි වෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් මේව දානවා නම් හොඳ ප්‍රවීණයෙක්ගේ උපදෙස් ඇතුව දාන්න. දැම්මේ නැහැ කියලා එහෙම ලොකු ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මේක ලොකු මිලකටත් යන දෙයක් ග්‍රෑම් 10 15 එහෙම ගන්න පුළුවන් ඔයාලට. එතකොට මේක දැම්මේ නැහැ කියලා ලොකු ගැටලුවක් නැහැ. දාපුවාම සුවඳ පොඩ්ඩක් වැඩි වෙනවා. හැබැයි හැම සෙන්ට් එකටම එක වර්ගේ හරියන්නේ නැහැ. ඒක දන්න හොඳ ප්‍රවීණයෙක්ගෙන් අහලා දැනගෙන මේ වගේ දේවල් පාවිච්චි කරන්න මේ වගේ දේවල් පාවිච්චි නොකර ඉන්න තරමට හොඳයි කියලා තමයි මගේ නම් අදහස ඒ වුණාට තියෙන්නේ. මොකද කෙමිකල් අයිටම් පාවිච්චි කරනට වඩා නැචරල් අයිටම් පාවිච්චි කරන එක තමයි වැදගත්ම දේ. අපිට අවශ්‍ය කරන සුවඳ ගන්න පුළුවන් එකෙන්. එතකොට කුඩු කලවම් කිරීම. අපි බලමු දැන් අපි කුඩු වර්ග වලට හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම ඉරෝටු ඒ කියන්නේ අමුද්‍රව්‍ය කූරක් හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කොහොමද අපි දැන් එක පෙලකට සකස් කරගන්නේ කියලා බලමු. මේ කළු කුඩු එක අපි මුලින්ම හලා ගන්න ඕනේ. දැන් එන කුඩු එකක් තියෙනවා ඒක හලන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ඒ වුණාට බොහෝ වෙලාවට හලන්න ඕන කළු කුඩු එකක් තමයි ඉන්නේ. මේ වගේ පෙනේරයක් ආධාරයෙන් බේසමකට හරි පොඩි වැඩ කරන කෙනෙකුට එහෙම පුළුවන්. නැත්තම් ලොකුවට සල්ලඩයක් හදාගෙන ලොකු බොක්ස් එකකට තියලා ඒ කියන්නේ පිටට යන්නේ නැති වෙන්න එහෙම හලා ගන්න පුළුවන්. නැත්තම් මැෂිනරි අයිටම් තියෙනවා මේවා හලන්න. එහෙම හලලා කුඩු ටික දාලා මෙන්න මේ අපි පෙන්නන මිශ්‍රණ අනුපාත වලට මේක පාට කුඩු එක කිලෝ 2 දැම්මුණත් උතනට ගැටලුවක් එන්නේ නැහැ. එතකොට මේ පෙන්නන මිශ්‍රණ අණුව කළු කුඩු ලී කුඩු එක දෙකම හලලා. එතකොට හොඳ හලපු නැති එක තියෙනවා අපේ වෙළඳපොලේ තියෙනවා අපි ගාවත් තියෙනවා හැමතැනම තියෙනවා. ඒක ඔයාලට ගන්නත් පුළුවන් අවශ්‍ය නම්. එතකොට හලන්න ගන්නත් පුළුවන් රුපියල් 5ක විතර වෙනසක් තමයි වෙන්නේ හැම වෙලාවෙම. ඒ හින්දා හුඟක් වෙලාවට හලපු එක ගන්නවා නම් හොඳයි කියලා මම ඔයාලට ඒක නිර්දේශ කරනවා. එතකොට අපි මේ කියන මිශ්‍රණ වලට මෙන්න මේ විදිහට කළු කුඩු, ලී කුඩු, පට්ට පවුඩර් එක කලවම් කර ගැනීමක් කරනවා. ඒක අපි හරියටම ස්කේල් එකක් උඩ තියලා ඒක හරියටම තියලා බලලා කරන්න ඕනේ. මොකද මේ වගේ මිශ්‍රණ අනුපාත වෙනස් වුණොත්
කූර නිෂ්පාදනයේදී ලොකු ගැටලු ඇති වෙනවා. ඒ හින්දා මේ වීඩියෝ එක හරියටම බලන්න කොහොමද අපි මේවා කලවම් කරගන්නේ කියලා. මේ පට්ට පවුඩර් පාවිච්චි කරනකොට වාෂ්පර්ස් ඒ කියන්නේ මේ අර මේ දුමාරේ වගේ යන්න මේ කියන්නේ හුළඟට යන්න එහෙම නොදී හුඟක් බෝලාට පාවිච්චි කරන්න මගේ යාළුවනේ. මොකද පට්ට පවුඩර් එකක් කියන්නේ අනිවාර්යයෙන්ම කියන්නේ ජූස් පවුඩර් එක අනිවාර්යයෙන්ම හොඳ මිලකට යන්නේ. කියන්නේ ලොකු මිලකට යන්නේ. ඒ හින්දා අපි මේක අර පිරිමැස්මෙන්ම පාවිච්චි කරන්න ඕන එකක්. හුඟක් කට්ටියට එහෙම අර පිරිමැස්ම කියන එක නෑ. දැන් මෙතනත් ඔයාලට මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ පේනවා ඇති මේ කට්ටියත් මේ වැඩ කරන. ඒ කියන්නේ අපේ වැඩ කරන අය. ඒ උනට මම හැම වෙලාවෙම මේ අයටත් දැනුවත් කිරීම කරන්නේ ඔයාලා මේ කරන දේ අර පිරිමැස්මෙන් කරගන්න. මොකද කූරකට අවශ්‍ය වෙන්නේ චූටි කුඩු ප්‍රමාණයක්. ඒ චූටි කුඩු ප්‍රමාණය වගේ ගොඩක් කුඩු ප්‍රමාණයක් අපතේ ගියපුවාම අපිට කූරු 500,000කට දෛනිකව කුඩු අපත යනවා. ඒක ලොකු විශාල පාඩුවක් නිසා පුළුවන් තරම් මේ කලවම් කරන වැඩ කරනකොට එතකොට පාට්ට වගේ දේවල් පාවිච්චි කරනකොට ඔයාලා පුළුවන් තරම් සැලකිලිමත් වෙන්න මෙවුව මේ හුළඟට යන්නේ නැති වෙන්න. උපරිමේ කරන්න. දැන් මම මේ පෙන්වන දේත් නිවැරදි නෑ නිවැරදි කියලා මම හරියටම කියන්නේ. මොකද බලන්න කොච්චර අපතේ යනවද කියලා අර ටස්ට් එක. මේක මෙහෙම වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ කලවම් කරන එකට ලොකු අමාරුවක් නෑ. මැෂිනරි වර්ග තියෙනවා යාළුවනේ. ඒ වුණාට මේ මැෂිනරි ගන්නව අවශ්‍ය වෙන්නේ නෑ මුලින්ම කරන කෙනෙකුට. දැන් අපි ඔය මැනුවල් මැෂින් මේ දවස්වල අපි නිකුත් කිරීම කරගෙන ගමන් ඉන්නේ. ඒ වගේ දේවල් වලට ඉතින් මේ වගේ ලොකුවට මැෂින් අරන් දාගෙන කරන්න ඕනේ නෑ. මේ වගේ පොඩි වට කරගත්තා නම් හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඒ කුඩු ටික ඔක්කොම කලවම් කරලා මෙන්න මේ විදිහට අපි ඔටෝ මැෂින් එකකින් කූරු හදන විදිහ ඉස්සෙල්ලාම බලමු. එතකොට මෙතන කූරු දාලා ඉරටු ටික ඔටෝ හම්බෙනවා. එතකොට කුඩු ටික ඔටෝ හම්බෙනවා. ඉරටුව කූර වැදිලාමයි එන්නේ. ලොකු අපහසුතාවයක් නැතුව දවසකට කුඩු කිලෝ 35ක් 40ක් වැඩ කරගන්න පුළුවන් මේ යන්ත්‍රයක් තමයි මේ ඔයාලට පෙන්වන්නේ. මේ මැනුවල් මැෂින් එක පෙන්වන අපි මේ දවස්වල මේක වැඩිපුර නිකුත් කරන ගමන් ඉන්නේ. මොකද සුවයන් රැකියා ශේෂ්ත්‍ර තමා විසීම අලෙවි කරගෙන ගමනක් යන පුළුවන් ක්‍රමවේද සම්බන්ධව අපි මේ දවස්වල මිනිස්සුන්ට පැහැදිලි කරන ගමන් ඉන්නේ. ඒ කියන්නේ මැනුවල් මැෂින් එකක් තමයි. ඒකට ගොඩක් සුදුසු වෙන්නේ. ඒ හින්දා මැනුවල් මැෂින් නිකුත් කරනවා. බලන්න මේ මැනුවල් මැෂින් එකකින් කූරු හදන අපූර්ව. ඒ කියන්නේ මේකෙනුත් හදන්න පුළුවන් දවසට කිලෝ 10ක් විතර හදන්න පුළුවන්. හැබැයි ගත්ත ගමන් යාළුවනේ කියන රේට් වලට යන්න බෑ. හැමෝම කියන්නේත් ඔය කතාව තමයි. ඒ වුණාට ගත්ත ගමන් ওই රේට් වලට යන්න බෑ. මේකට ලොකු පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඒ විදිහට පුහුණු වෙලා කරොත් කවදාවත් අමාරු වැටෙන්නේ නැහැ කියලා විතරක් මට ස්ථිරව කියන්න පුළුවන් ඔයාලට. ඒ කියන්නේ එහෙම තමයි හඳුන් කූරු ශේෂ්ත්‍රය. ඒ කියන්නේ පොඩ පුහුණු වෙලා ගමනක් යන්න ඕන ශේෂ්ත්‍රයක්. ඒකයි අපි අවුරුදු 15ක් මේ ශේෂ්ත්‍රය තුල රැඳී ඉන්නේ. තවත් අපි ඉගෙන ගන්නවා මේ ශේෂ්ත්‍ර සම්බන්ධව. එතකොට හිතන්න කොච්චර වෙලා යනවද කියලා, කොච්චර කාලයක් යනවද කියලා මේ දේවල් ඉගෙන ගන්න. මේ සුවඳ කරන එක සුවඳ කරන අවස්ථාවක් වලට අපි මේ පෙන්වන්න හදන්නේ. බලන්න ඉස්සෙල්ලාම කෑන් එකකට සෙන්ට් බෝතලයක් දානවා, බීබි රාත්තල් දෙකක් දානවා. බීබි රාත්තල් දෙකක් දාලා මේක අපි එකට මික්ස් කරගන්නවා. මික්ස් කරගෙන තමයි මේ වැඩේ කරන්නේ. එතකොට මේක මික්ස් කරගන්නකොට ඔයාලට සුවඳ වැඩි කරගන්න. දැන් හුඟක් කට්ටිය අපෙන් කතා කරලා අහන පළවෙනිම කාරණාව ඔයාලගේ සෙන්ට් එකට කොච්චරක් කලවම් කරන්න පුළුවන්ද? ඔන්න අහන පළවෙනි ප්‍රශ්නේ ඇත්තටම ඒක අහන්න සුදුසු ප්‍රශ්නයක් නෙවෙයි මේ ශේෂ්ත්‍රය. මොකද දන්නවද? රාත්තලකට කලවම් කරන්න ඕන ප්‍රමාණය සෙන්ට් එකේ ගේජ් එක අනුව වෙනස් වෙනවා තමයි. ඒක හරි. ඒක සත්‍ය කතාවක්. ඒ වුණාට 1:2 කියන අනුපාතය තමයි ලංකාව පුරා ලෝකෙ පුරා වැඩිපුරම විහිදිලා තියෙන්නේ. ඕකට 1:5 කියලා සමහර අය ගොනාට අඳනවා. ඇත්ත කතා කරන්න එපා. අපි මොනව කරන්නත් ඉස්සෙල්ලා දැන් එයාගේ ව්‍යාපාරي දියුණු කරගන්න එයා මොකද්ද කරන්නේ? සමාවෙන්න ව්‍යාපාර කරන අය මේක බලනවා නම් මේ වැඩේ කරන්න එපා. වැරදි ඒක පරිභෝගික ජනතාව. ඒ කියන්නේ කීයක් හරි උපයන්න බලාගෙන අපි ගාවට එන මිනිස්සුන්ව එහෙම අමාරුයි දාන්න එපා කියන කාරණාව මම නැවත කියනවා. මොකද මට නිතර දෙවිලේ හම්බෙනවා එහෙම මිනිස්සුන්ව බොරුවට රවට්ටපු ඒ වගේ දේ කරපු මිනිස්සු මට නිතර හම්බෙන හින්දා මම මේ කතාව කියන්නේ විවෘතව. මම බය නැහැ. ඒකයි මම නිතර මේ ගැන කතා කරන්නේ. ගොනාට අන්දන්න එපා. ඇතර මේ අහිංසක මිනිස්සුන්ව එකට 5ක් දාන්න පුළුවන්, අපේ එකට 100ක් දාන්න පුළුවන් කියලා යාළුවනේ කවුරුත් තේරුම් ගන්න. ඔය කියන කඩමුදලාල ඔය තනිකර බොරු කියන්නේ. එකට 10ක් දාන්න පුළුවන් තමයි. එකට එකක් දාන්නත් පුළුවන්. හැබැයි ඔය දාන එකත් එක්කන් ඔයාලගේ සෙන්ට් එක කූරේ සුවඳ අපි හරියට බැලන්ස් කරන්න ඕනේ. සුවඳ බැලන්ස් කරනවා කියලා මම මේ කියන්නේ 1:2 අනුපාත මිශ්‍රණයක් විදිහට අපිට මේක ඒ කියන්නේ මාකට් වෙලා තියුණට
එකට එක දාන්න පුළුවන් නම් ඔයාලට මැටීරියල් කොස්ට් එක අප් වෙනවා තමයි. ලොකු ප්‍රොෆිට් එකක් ඕනේ නෑ. මට ලොකු ප්‍රොෆිට් එකක් අවශ්‍ය වෙන්නේ නෑ. මම මේ බිස්නස් එක සාර්ථක කරගන්නවා හොඳ සුවඳක් දෙන්න ඕනේ කියලා හිතන ඕන කෙනෙක් එකට එක සුවඳ මේ කලවම් කරන්න මේවට. නැත්තම් කලවම් නොකරම ඔයාලා මේක පාවිච්චි කරන්න. හුඟක් කට්ටියට BB වල ලාභෙ වැඩි හින්දා එකට 10ක් හරි කියලා BB ටික අලෙවි කරන්නත් බලනවා. ඒ මැද්දෙන් තියලා. ඉතින් මේ අපිට මේ අවුරුදු 15ක් විතර මේ ව්‍යාපාරිකොත් එක්කන් ගැටලා මේවා දැන් හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. ඒ වුණාට අලුතෙන් ශේෂ්ත්‍රයට එන කෙනෙකුට මේවා ගොනාට අන්දන්න නියම කාරණා මේ අපේ වෙලෙන්දොන්ට. හරිනේ? ඒ හින්දා වෙලෙන්දෝ නම් එහෙම කරන්නත් එපා. පාරිභෝගිකව නම් රැවටෙන්නත් එපා. මම මේ කියන කාරණා මේක සත්‍ය කාරණාවක්. මොකද මම මේ කවදාවත් අපේ ව්‍යාපාරය ගොඩනගා ගන්න YouTube channel එකේ අපේ වීඩියෝ හදලා නැහැ. දන්න කට්ටිය අපි ගැන හොඳටම දන්නවා ඒක. එතකොට ලංකාව පුරා අපි බඩු නිකුත් කරන අයනේ. ඒ හින්දා ඔයාලා කලවම් නොකරම කරනවා නම් ඔයාලට හොඳ සුවඳක් ගන්න පුළුවන්. හැබැයි ඒත් හොඳ ලාභයක් ගන්නත් පුළුවන්. නැතුව නෙවෙයි. එකට දෙක කලවම් කරලා අපි සාමාන්‍ය අනුපාතයකට හදා ගන්නකොටත් හොඳ සුවඳක් තියෙනවා තමයි. තව කෙනෙක් කිව්වොත් එකට 3 දාන්න පුළුවන් කියලා එකට 3 දාන්න උත්සාහ කරන්න එපා. එකට 2 දාලා බලන්න. එකට 1 දාලා බලන්න. නැත්තම් ඔයාට ඒත් සුවඳ මදි නම් කලවම් නොකර ඔයා වැඩේ කරගෙන යන්න. දැන් කතා කරලා කියන්න එපා මේකේ සුවඳ නැහැ එකට 2 දැම්මට කියලා. සුවඳ වාගේ අඩුයි නම් ඔන්න මං ඔයාලට රහස කියලා තියෙනවා යාළුවෝ. ඔයාලා කරන්න ඕනේ එකට 1 දාගන්න. නැත්තම් එකක්වත් කලවම් කරන්න නැතුව කඩමුදලාට BB වලට ලාභ දෙන්න ඕනේ නැහැ. ඔයා බොරුවට ගිහිල්ලා කාට වුණත් අපිට වුණත් ඔයා කලවම් නොකරම සෙන්ට් එක පාවිච්චි කරන්න. ඉවරයි ප්‍රශ්නේ. සරලයි ඒක. එතකොට අර සුවඳ නැහෙනි කියලා කඩමුදලාලිත් එක්ක තාමත් මේ ඔයාලා එනවනම් කතාවකට ඔයාට තව කලවම් කර කුඩු ටිකක් හරි දීලා එයා ලාභය උපයන්න බලන. ඒ කියන්නේ අපේ ශේෂ්ත්‍රයේ 140%ක්ම මම දන්න හුඟක් පිරිසෙන අතුරුගිරි ඉන්න මහත්තයෙක්. එතකොට ඒ වගේ මම දන්න පිරිසක් ඉන්නවා. කිරිබත් ගොඩ ඉන්නවා. එතකොට එහෙම ඉන්නවා. ක්ලම්බ් වල ඉන්නවා. අපි දන්න එහෙම පිරිසක් ඉන්නවා. හැබැයි අහන්න එපා කවුද ඒ කියලා. ඒකට හේතුව මම කියන්නම්. හුඟක් තැන් වලට අපි රෙකමන්ඩ් කරලා ආවට පස්සේ ඒ කට්ටිය අර කට්ටිය කියන හාලා. අපි එහෙම කියමුකෝ. ඒ කියන්නේ මේ සමහරලාට රවට්ටලා බඩු දීලා. එහෙම වුණාම ඇත්තටම අපේ කාට් කුඩු වෙනවා. මොකද මම අපි අවංකව කරන රස්සාවක් මේක. හරි ආදරෙන් කරන රස්සාවක්. මං උනත් එතකොට චෑමන් විදිහට මේකේ ඉන්න අපේ පහළම සේවකයාගේ ඉඳන් ශ්‍රේෂ්ඨම මේ සේවකයා දක්වා අපි ඉන්න සියලුම පිරිස් මේකට හරි ආදරෙන් මේ රස්සාව කරන්නේ. ඒක අපි අපේ ෂොප් එකකට අපේ ආයතනයකට අපි මාස ගණනක් ගියේ නැතත් ඒ මිනිස්සු හරි පරිස්සමට මේ රස්සාව බේරගෙන මිනිස්සුන්ට හරි දේ කියාගෙන කරගෙන එන ගමන් ඉන්නේ. ඒ හින්දා යාළුවනේ ඔය එක එක කතා වලට අහු වෙන්න එපා. ඔයාලට සුවඳ අඩුයි නම් ඔයාලා මේකේ තියෙන කලවම් ප්‍රමාණය අඩු කරගන්න. නැත්තම් කූරු ප්‍රමාණය අඩු කරගන්න. සාමාන්‍ය රාත්තලකට කිලෝ 2ක් සුවඳ කරන්න කියලා කියන්නේ. ඒ රාත්තල් කිලෝ 2 සුවඳ කරන්න ඕන එකමාරක් සුවඳ කරන්න. එකක් සුවඳ කරන්න. පාරිභෝගිකයට හොඳ නිෂ්පාදනයක් ලබා දෙන්න. එකට 2 සුවඳ කරා කියලා ගැටලුවක් තියෙනවා කියලා මම මේ කියනවා නෙවෙයි. වැරදි අදහසකට එන්න එපා. මං කියන්නේ ඔයාට ඒ සුවඳ මදි නම් එහෙම කරන්න. අනිත් එක තමයි මාසයක් විතර පර්ෆියුම් එකක් පාවිච්චි කරලා අනේ මේ පර්ෆියුම් එක සුවඳ නැහැ නේ කියන්න එපා. ඇත්තටම ඉතින් සුවඳ නැහැ තමයි. අපි පැනඩෝල් පෙති දෙකක් හැමදාම ඩේලි ඒ කියන්නේ හැමදාම අපි පාවිච්චි කරනවා නම් උණක් හැදුනොත් ওই පැනඩෝල් පෙති දෙක සපෝට් කරන්නේ නැහැ. මේක මම කියන කාරණාවක් නෙවෙයි. මේක වෛද්‍යවරු පාව කියන කාරණා. අපි ඒකට හුරු වෙනවා. අපි ඒකට හුරු වුණාම අපිට ඒක දැනෙන්නේ නැහැ. ඒ වගේ තමයි සුවඳත් අපේ නහයට හුරු වුණාම අපිට ඒක දැනෙන්නේ නැහැ. ඒ හින්දා හරියට හොයලා බලලා හැමදේම පිළිවෙලකට කරන්න ගොඩ යන්න පුළුවන් රස්සාවක් අපි සුවඳ කරන එක ගැන වැඩි හඳුන්වා දීමක් කරේ නැත්නම් මේ සුවඳ කරන එක වලට රූපරාමූලින්ම බලන්න මේ කතාව අහන ගමන් මම කෙටියෙන් කියන්නම් සුවඳ කරන එක අපි අර රාතලක් කඩා ගන්න එකෙන් රාතලෙන් කාලක් විතර කප් එකකට දාගෙන ඉතුරු ටික ස්ප්‍රේ කෑන් එකකට දාගන්නවා. කප් එකට දාපු එකයි ස්ප්‍රේ කෑන් එකට අපි දාන්නේ නැහැ. එතකොට ස්ප්‍රේ කෑන් එකට ඒක දාන්නේ නැත්තේ ස්ප්‍රේ කෑන් එකේ දැලක් තියෙන්නේ කප් එකට දාන එකට කළු කුඩු ඒ කියන්නේ මේ කූර මික්ස් වෙන හින්දා ඒ තියෙන ඩස්ට් එක අරකට රැඳිලා හානියක් වෙයි කියලා තමයි අපි එහෙම දාන්නේ නැත්තේ. ඒ හින්දා අරකට සෙන් කාලක් විතර දාගන්න පොගෝ ගන්න එකට ස්ප්‍රේ කෑන් එකට 3 කාලක් විතර දාගන්න. දාගෙන ඉවර වෙලා මුල් කොටස පොඟවලා මේ වීඩියෝ වල රූපරාම වල මුලින් දැක්කවා ඔයාලා අනේ විදිහට මුල් කොටස පොඟවලා මෙහෙම ලොකු ඉටරෙද්දක ඒ කියන්නේ ලොකු ටේබල් එකක් කරලා ලොකු ඉටරෙද්ද ඒ කියන්නේ ඉටරෙද්ද දාගෙන ඒකට මේ විදිහට කිහිප වතාවක් එකපාර ස්ප්‍රේ කරලා ඉවර කරන්න එපා. ස්ප්‍රේ කරන්න නැවත කලවම් කරන්න ස්ප්‍රේ කරන්න නැවත කලවම් කරන්න අන්න ඒ විදිහට සකස් කර ගැනීමක් කරන්න. මොකද එකපාර ස්ප්‍රේ කරා කියලා ඔයාලට මේක සාර්ථක ප්‍රතිඵල ගන්න බෑ. මේ සුවඳ කරන එක නම් හරියටම කරගන්න ඕනේ. මේ කොච්චර වීඩියෝ බලුවා සමහර අය වරද්ද ගන්න කාරණාව. එහෙනම් හරියටම ස්ප්‍රේ කරන්න. පොඩ්ඩක් ස්ප්‍රේ කරන්න නැවත කලවම් කරන්න. පොඩ්ඩක් ස්ප්‍රේ කරලා ඒක
ඔයා විනාඩි 2කින් කරනවා මම වැඩක් මට විනාඩි 2කින් පුළුවන් කිව්වොත් ඔයා ඇත්තටම ලොස් කෙනෙක්. විනාඩි 2කින් කාටවත් සුවඳ කාට බෑ. මේ මංවත් සුවඳ කරන්නේ නැහැ. හරිනේ. මේකට පැය කාලක් භාගයක් ගන්න කුරු කිලෝ 2ක් සුවඳ කරන්න සාමාන්‍ය පැය කාලකට වැඩි ප්‍රමාණයක් අපිට යන්න ඕනේ. එහෙම ගියොත් තමයි හරි. කොච්චර කුයික් එකේ කරත් අපි පොඩ ස්ප්‍රේ කරන්න. මේ බලන්න මේ හරි ක්‍රමානුකූලව කරන පේනව නේද? පියවරෙන් පියවර. දැන් ඕක ඔක්කොම කලවම් කරනවා. අන්න පේනවද කලවම් කරනවා. ඒ කලවම් කරලා ආපහු ස්ප්‍රේ කරනවා. මොකද ආවට ගියාට කරන වැඩක් නෙවෙයි සුවඳ කිරීම කියන්නේ. හඳුන් කුරු ශේෂයේ වැදගත්ම කාරණාව තමයි හඳුන් කුරු සුවඳ කිරීම. මේක කරන්න බැරි අයට තමයි අපි අර සුවඳ කරලා කූරුවගක් පෙන්නුව මතක ඇති යාළුවනේ වීඩියෝ එක පටන් ගන්නකොට අන්න ඒ කූරු එක අපි නිකුත් කරලා තියෙනවා. මොකද හුඟක් කට්ටියට මේ සුවඳ කරගන්න වැඩි ජෑම් වෙන හින්දා මෙහෙම සුවඳ කරලා පැය 2-3කටවත් වැඩි කාලයක් අවම වශයෙන් shopping එකකට දාලා ඇතුළට හුලං වදින්න නැති වෙන්න එළියට සුවඳ පිට නොවෙන්න. ඒ කියන්නේ වාත හුවමාරුවක් නොවෙන්න shopping වලට දාලා හෝ පොලිතින් බෑග් වලට හෝ කප් වලට දාලා සීල් කරලා මේක තියන්න. දැන් ඔයාලා මේ වීඩියෝ එක බලන්න මේක වීඩියෝ එක අවසාන වෙන්නේ කොහොමද කියලා ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන් මේ සුවඳ කරන එක ගැන. ඊළඟට අපිට තියෙන්නේ අවසානම වැඩේ ඒ තමයි සුවඳ කරගත්තේ කූරු පැය 2-3ක් තියලා හොය අරන් මෙන්න මේ විදිහට කවර වලට දාගන්න ඕනේ ඉන බෑග් වලට දාගන්න ඕනේ. එතකොට මේ බෑග් මුලින් ඔයාලා දැක්ක අමුද්‍රව්‍ය අපි විස්තර කරනකොට ඒ බෑග් වලට දාගන්න තියෙන්නේ. එතකොට මේ 30 පෙට්ටි එකක් හදන්නේ මම ඔයාලට 30 පෙට්ටි එකකට යන මුදල පවා ගණන් හදලා පෙන්නන්නම් ඔයාලට කොහොමද ඒකේ ලාභයක් ලැබෙන්නේ කියලා මම මේක අවසානයේ කැල් කරන ස්ක්‍රීන් වීඩියෝ එකකුත් එක්කන් ඔයාලට ඒක දාන්නම්. මුලින් බලන්න කොහොමද මේව ඇසුරු ඒ කියන්නේ පැක් කරගන්නේ කොහොමද කියලා. බලන්න දැන් මේ කූරු අවශ්‍ය ප්‍රමාණයට ගැනලා තනි කෙනෙකුට උනත් මේක කරන්න පුළුවන්. හැබැයි මේක දෙන්නෙක් කරනවා නම් මීට වැඩිය කාර්යක්ෂමව කරගන්න පුළුවන්. දවසකට පෙට්ටි විශාල ප්‍රමාණයක් හදා ගන්න පුළුවන් දෙන්නෙක් කරනවා නම්. එහෙම කෙනෙක් නැත්තම් මෙහෙම තනියම කරගෙන ගියත් ගැටලුවක් නැහැ. කවර තමන්ගේ පැත්තට හරවලා තියාගෙන ගන්නලා දාගෙන යන්න පුළුවන්. එතකොට මේ විදිහට කූරු ටික දාගෙන තමයි අපි පෙට්ටි වලට දාගන්නේ. කූරු ටික දාන විදිය බලමු. අපි පෙට්ටි වලට එනකොට ඒ ගැන සාකච්ඡා කරමු. දැන් මෙහෙම හදලා ඉවර වෙන කූරු මෙන්න මේ විදිහට පෙට්ටිය සකස් කරගෙන බලන්න පෙට්ටිය සකස් කරගන්න විදිය තියෙන පැත්තෙන් අනිත් පැත්තට පොඩ්ඩක් නමලා පෙට්ටිය අන්න එහෙම දානවා. එතකොට මේකට අන්න ඒ විදිහට දාලා මේක සෙලෝ ටේප් එකක් ආධාරයෙන් පෙට්ටියේ පියන ඇරෙන එක නවත්ත ගත්තා නම් හරි. මේ සරල දේවල් මේවා ඇත්තටම වීඩියෝ එකක් බලලම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වුණාට දැන් හුඟක් කට්ටියට මේක අවබෝධයක් නැති නිසා බලන්න මේ විදිහට කරගත්තා නම් ඔයාලට මේක පහසුවෙන් කරගන්න පුළුවන්. ලොකු වැඩක් නෙවෙයි. ඇත්තටම සාමාන්‍ය ක්‍රියාවලිය ඒ වුණාට හොඳ ලාභයක් ලබන්න පුළුවන් ක්‍රමවේද. මේ විදිහට හැම පෙට්ටිය ඔක්කොටම දාගන්න ඒ කූරු ටික මේ විදිහට සකස් කරගත්ත පෙට්ටි ටික අපිට දැන් බණ්ඩල් එකකට දාන්න අවශ්‍ය වෙනවා. බණ්ඩල් එකක් කරන්න නම් PP එක තෝරගන්න ගේජ් එක 150 වගේ PP එකෙන් ගන්න. මොකද වැඩි PP ප්‍රමාණයක් තියෙන හින්දා එතකොට අර පොලිතින් එකට යන කොස්ට් එක ඔයාලට අඩු කරගන්න පුළුවන්. අපි නම් හුඟක් පෙට්ටි 30 තමයි දාන්නේ. ඒ කියන්නේ පෙට්ටි 30ක් බණ්ඩල් එකකට ගහන්නේ. ඒකේ පහසුකම් දෙකක් තියෙනවා. කඩ මුදලාලට එකපාර බණ්ඩල් දෙකමාරක් වගේ වෙනවා පොඩි මුදලකට. එතකොට පොලිතින් වලට යන වියදමත් අපිට අඩු කරගන්න පුළුවන් වෙන තමයි පෙට්ටි 30 දාන්න. ඔයාලා පෙට්ටි 12 වුණත් කමක් නැහැ. කැමති විදිහට එහෙම බලලා මෙන්න මේ විදිහට බණ්ඩල් එක සකස් කරගන්න. මේ විදිහට පෙට්ටි බණ්ඩලයට අපි දැම්මට පස්සේ අවසාන පෙට්ටි දානකොට මෙන්න මේ පිළිවෙලටම දාන්න. මොකද දන්නවද මේකේ ගැටලුව වෙන්නේ?
අවසාන පෙට්ටිය පොලිතින් එක හරහා දැම්මොත් එහෙම පොලිතින් එක ඩැමේජ් වෙන්න බලන ඉඳ අවසාන පෙට්ටි ටික දාලා මැද පෙට්ටියත් තෝරගෙන තමයි මෙන්න මේ විදිහට ඇතුළට බණ්ඩල් එක ඇතුළට පෙට්ටි ටික යොමු කරන්න. ඊට පස්සේ එක පැත්තකින් තද කරලා අපි සාමාන්‍ය තෑගි යොතන ක්‍රමවේදයට ඒක කවුරුත් දන්නවා. ඉතින් ප්‍රෙසන්ට් එකක් කවුරුත් එහෙම දීලා තියෙනවා. අනේ ඒ විදිහට දෙපැත්තෙන් අඩු කරලා මේ රූපරාම වල දකින විදිහටම ඔයාලා බණ්ඩල් එක තදට අනිවාර්යයෙන්ම සෙලෝ ටේප් එකකින් අලව ගන්න. තදට අලව ගන්න අවශ්‍ය වෙනවා. නැත්නම් බණ්ඩල් ප්‍රවාහනයේදී බුරුල් වෙලා පෙට්ටි කැඩෙන්න බලන නිසා මේතන අනිවාර්යයෙන්ම හොඳට තදටම මේ වැඩේ කරගන්න. අපි දැන් බණ්ඩල් එක සකස් කරගෙන ඉවරයි. අපි බලමු මේ බණ්ඩල් එක අලවියේදී ලැබෙන ලාභය කොහොමද කියලා හදන්න යන වියදමත් එක්ක දැන් ඒක ගණනය කරලා බලමු. අපි සාමාන්‍ය 2500ක් වටින පර්ෆියුම් එකක් පාවිච්චි කරත් 30 පෙට්ටියේ මම 30 පෙට්ටියේ විස්තර විතරයි ඔයාලට හදලා පෙන්නන්න යන්නේ. ඔයාලා අනිත් ඒවා මම හදන පිළිවෙලට හදා ගන්න. ඒකට අපි හොඳම සුවඳ වර්ගයක් දැම්මොත් 2500 කියලා මේකට බීබි රාත්තල් දෙකක් දාන්න රුපියල් 800ක් වෙනවා අද මිලෙන්. ඒ කියන්නේ රාත්තලක් 400ක් වෙනවා. කලවන් රාත්තල 1100ක් වෙනවා. එතකොට මේකට ඔයාලට 375න් අපෙන් කූරු ගන්න පුළුවන්. 375 කූරු දෙකක්. කූරු කිලෝ 2කමාරක් විතර සුවඳ කරන හුඟක් අය. ඒක 2කමාර සුවඳ කරත් ගැටලුවක් නැහැ. කූරු කිලෝ 2ක් සුවඳ කරනවා කියන ඉතින් 30 පෙට්ටියකට හොඳටම සුවඳ ලැබෙනවා. එතකොට 1850ක් වෙනවා කූරු කිලෝ 2ක් සුවඳ කරලා ඉවරනකොට රාත්තලකින්. මෙතන කූරු 1800න් අපි බෙදා ගන්නවා. ඒ කියන්නේ 1800ට වැඩි කූරු තියෙනවා. අපි මොකද 900ට අඩුවෙන් කූරු යන්නේ නැති නිසා අපි 1800න් බෙදාගෙන කූරු 7ක් තමයි දාන්නේ. ඒකට එක කූරක් 1.7 වෙලා තියෙන්නේ. කූරු 7ක් පෙට්ටියට දාපුවාම අපි මේකට බොක්ස් එකේ මිලත් එකතු කරලා 4.50ක් shopping එකට 7.50ක් එකතු කරනවා. එතකොට රුපියල් 5ක් තමයි සම්පූර්ණ එකතු වෙන්න ඕනේ. 12යි 7 19ක් වෙනකොට මේ පෙට්ටිය අපි හදා ගන්නවා. එතකොට මේක ගහන්න ඕනේ 30 බණ්ඩල් වලට. 30 බණ්ඩල් වලට ගහන්නේ පොඩි මිලකට යන හින්දා කඩේට එකපාරම බණ්ඩල් 2කමාරක් අපිට දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි මෙහෙ කරන විදිහ තමයි මේ ඔයාලට පැහැදිලි කරන්න. ඔයාලට පෙට්ටි 12ට ගහගත්තත් ඒකේ ගැටලුවක් නැහැ. ඉල්ලන විදිහට ඔයාලට දෙන්න පුළුවන්. පෙට්ටි 30 ගහපුවම වාසි දෙකක් තියෙනවා. වාසි දෙක තමයි පොලිතින් එකට යන මුදල අඩු වෙනවා. වගේම එක කඩේකට ලොකු ප්‍රමාණයක් බණ්ඩලයක් දාන්න පුළුවන්. ලොකු මුදලකට එන්නේ නැති නිසා. එතකොට බලන්න 365යි. අපි පොලිතින් කෑල්ලකුත් මෙතනට එකතු කරොත් එහෙම කියන වටේ බණ්ඩලේ රුපියල් 5ක විතර පොලිතින් කෑල්ලක් දැම්මොත් අපි 370ක් වෙනකොට මේ බණ්ඩල් එක හදා ගන්නවා. 370ක් වෙනකොට මේ බණ්ඩල් එක හදා ගන්නවා. ඔන්න බලන්න යාළුවනේ මේක 22.50ට අපිට කඩේට දාන්න පුළුවන්. මේක 20 ගානේ දැම්මත් ගැටලුවක් නැහැ. බලන්න හොඳ ලාභයක් මම පෙන්වන්න යන්නේ. 22.50 තමයි සාමාන්‍යයෙන් කඩේකට දාන්නේ. 675ක් වෙනකොට අපි බණ්ඩලේ දානවා. හැබැයි අපිට මේක හදා ගන්න ගිහින් තියෙන්නේ 370යි. ඒ කියන්නේ 305ක්ම ලාභයක් විදිහට තියෙනවා. අපි මේක 300ක් කියලා ගත්තොත් බලන්න දවසකට බණ්ඩල් 25ක් දාන එක ඇත්තටම හරි පහසුම පහසු කාරණාවක්. 30 බණ්ඩල් 25ක් දානවා කියන්නේ ඕන කඩේකට ගන්න ඕනේ මේ 30 පෙට්ටි එක. ඒතර බණ්ඩල් 25ක් දාලා එනකොට රුපියල් 7500ක් දවසකට සුද්ධ ලාභයක් උපයන්න පුළුවන්. ඔයාලට දවසකට රුපියල් 7500ක ලාභයක් උපයන්න පුළුවන්. මේ විදිහට ඔයාලා වැඩේ කරගෙන ගියොත් බලන්න 30 පෙට්ටි එකක් විතරක් මම මේ හදලා පෙන්නුවේ කොච්චර ලාභයක් ඔයාලට ගන්න පුළුවන්ද කියලා. ඒ වගේම අනිත් පෙට්ටි වලටත් මම මේ හදපු විදිහම බලාගෙන අනිත් පෙට්ටි වලටත් යන විදිහේ ඔයාලා ගණන් හදාගන්න. ට්‍රාන්ස්පෝර්ට් අර පොඩ්ඩක් ගෙන්නනවා නම් ට්‍රාන්ස්පෝර්ට් එකතු කරන්න එපා. මොකද ලොකු ප්‍රමාණයක් ගෙන්නනකොට ට්‍රාන්ස්පෝර්ට් charge එක අඩු වෙනකොට ඔයාලට ගැටලුවක් වෙනවා ගණන් හදාගත්ත එකේ. එහෙනම් මගේ යාළුවනේ හොඳ දැනුමක් ලබා ගත්තා කියලා මම විශ්වාස කරනවා. මොකද සරලව ඔයාලට විනාඩි 30ක් වගේ කාල සීමාවක් තුළ අපි මේක හරියටම ඔයාලට කියලා දීලා තියෙනවා. ඔන්න ජීවිතේ දිනන්න ඕන කෙනෙකුට හොඳ මාර්ගයක් අපි පෙන්නලා තියෙනවා. මේ අපේ දකින්නේ අපි ඉන්න ස්ථානයේ ලිපිනය ඔයාලට ඕනනම් ඇවිල්ලා අපෙන් අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. මේ අපේ දුරකථන උදේ 8යි හවස 5:00 අතර පමණයි දුරකථන ආන්සර් කරන්න පුළුවන් වෙන්නේ. මොකද ෂොප් එකේ මේ හෑන්ඩ් ෆෝන් නම්බර් තිබුණාට ඔක්කොම ෂොප් එක පාවිච්චි කරන නිසා කාර්යනිකව ඉල්ලනවා ඒ කාල සීමාව තුල විතරක් ගන්න කියලා.
දුරකථන නමතු මොකද ඔයාලා අපහසුතාවයටපත් වෙනවා අපිට ආන්සර් කරන්න කෙනෙක් ඇතුළේ ෂොප් එකේ නැති නිසා රෑ වෙනකොට. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හම්බෙමු. මේ වගේ වැදගත් වීඩියෝ බලනවා නම් අපේ channel එක LNP product කියන channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට බලන්න share කරන්න, like කරන්න. ජීවිතේ ජය ගන්න නම් මෙහෙම කරමු. ඔබට ජය.